හෙලෝ ළමයි අද මං ගියා කීරිබත්ගොඩ බැන්ඩු රෙස්ටෝරන්ට් ඇන්ඩ් කැෆේ එකට. මගෙන් ඕඩර් කරා චිකන් බාබකියු සම්බරින් එකක්. ඒක වෙන්නේ රුපියල් 1450ක් විතරමයි. ඇත්තටම එයාලා ගොඩක් ක්වොලිටියට පිළිවෙලට පිරිසිදුවට හදනවා. මම ඇත්තට මේක දැක්කත් එක්ක අපිට චුට්ටක් එතනින් බලන් ඉන්නත් පුළුවන්. ඇත්තටම මේක ගැන කියනවා නම් ළමයි මේක ගොඩක් මං හිතුවේ නෑ මේක හොඳට බර ප්‍රමාණයකට තියෙනවා. බරයි ඇත්තටම මේක බලන්නකො මාරම ලස්සනයි ඇත්තටම පිළිවෙලයි පිරිසිදුයි ක්වොලිටි. ඉතින් ළමයි මේකේ උස ප්‍රමාණය බලන්න උස ප්‍රමාණය සෑහෙන්න තියෙනවා. ඉතින් ළමයි මේකේ මම පස්සේ තමයි දැක්කේ මේ චිප්ස් එයාලා දාලා තියෙනවා. ඉතින් ඇත්තටම හොඳයි චිප්ස් ටිකක් ඉතින් තියෙන එකක්. මං හිතුවෙත් නෑ ඒක තියෙයි කියලා. අපි ඉතින් සාමාන්‍යයෙන් දෙයක් ගත්තාම ඔය දේ විතරමනේ තියෙන්නේ. එයාලා ඒකට ඉතින් පොඩි දෙයක් එකතු කරලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ළමයි මම මේකේ දිග ප්‍රමාණය මැනලා බැලුවා ඔයාලට පෙන්නන්න. එතකොට ඔයාලට පොඩි අදහසක් තියෙනවනේ. ඉතින් ළමයි මේකේ අඟල් 10ක් දිගයි. ඉතින් මේකේ ඇත්තට ප්‍රමාණය බලුවාම චීස් දාලා මයොනීස් ගොඩක් දාලා තියෙනවා. ඇත්තට මයොනීස් ගොඩක් දාලා තියෙනවා. චීස් ගොඩක් දාලා තියෙනවා. බලන්නකො මේ බාබකියු චිකන් ප්‍රමාණය ඇත්තටම ඔයාලට ගොඩක් පේනව නේද? ඇත්තටම මාර ගොඩක් තියෙනවා ඒකේ. මං එච්චර හිතුවෙත් නෑ එච්චර ගොඩක් තියෙයි කියලා. ඒ වගේම මේ බන් එක මාර ක්වොලිටි ඇත්තටම මාර සොෆ්ට්. සුපිරියක් ඇත්තටම. එයාලා අලුතෙන් තමයි මේක පටන් අරගෙන තියෙන්නේ. මාත් ඉතින් try කරලා බැලුවා. ඉතින් ළමයි මේක ඇත්තටම ක්වොලිටි කියන්නේ සුපිරි. මං ඇත්තටම කාලත් බැලුවා අන්තිමට ඔයාලට පෙනෙයි. මේක ඇත්තටම මාරම රස ඒකේ අමුතුම ටේස්ට් එකක් තියෙනවා. ඔයාලත් try කරලා බලන්න ඇත්තටම. බලන්නකො මං එක කද්දී මේ ඒකේ තියෙන අර ක්‍රීමි ගතිය මගේ කඩ වටෙත් ගෑවිලා ඇත්තටම. ඒක එච්චරටම ක්‍රීමි. ඔයාලත් අදම try කරලා බලන්න. මේකේ ගොඩක් දේවල් තියෙනවා.